වෙල්කම් කියලා පිළිගන්න මගේ YouTube channel එකට යාළුව. අද මම කතා කරන්න යන්නේ ගොඩක් කට්ටිය දන්න කියන මාළුවෙක් තමයි ඇලිගේටර් ගා කියන්නේ. ඒ වගේම තමයි යාළුවා දැන් තහනම් වෙලා තියෙනවා. ඒත් ඇලිගේටර් ගා සහ ඇලිගේටර් පවුල්ට අයත් වෙන අනිකුත් මාළු ගැන තමයි විස්තරයක් මම කතා කරන්න යන්නේ. යාළුවාගේ ඩීටේල්ස් ඒ කියන්නේ ඔය කෑම වර්ග, ඊට පස්සේ ටැංක් සෙටප් එක, ඊට පස්සේ යාළුවාගේ වර්ධනය සහ යාළුවාගේ ආයු කාලය පිළිබඳ වගේ ගොඩක් කියන්නේ ප්‍රධාන කරුණු ටිකක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව ගිහින් බලමු මොනවද මේ කරුණු ටික කියලා. හරි එහෙනම් ඇලිගේටර් ගා මාළුවා කිව්වා අනිවාර්යෙන් ගොඩක් කට්ටිය මම හිතනවා දන්නවා ඇලිගේටර් ගා මේ වෙනකොට ලංකාවේ ඇති කිරීම සහ ලංකාවට ආනයනය කිරීම ගොඩක් තහනම් කරලා තියෙනවා. ඒකට හේතුවක් විදිහට යාලා සලකලා තියෙන්නේ ඇලිගේටර් ගා මාළු හදන්න අරගෙන ගොඩක් කට්ටිය මේ මාළු හදාගන්න බැරුව ඇලවල් වලට එකම තමයි ගංගා වලට වැව් වලට වගේ ස්වභාවික පරිසරයේ තියෙන ජල මූලාශ්‍ර වලට මේ මාළු මුදා හැරලා තියෙනවා. ඒක නිසා ලංකාවේ ස්වභාවික ලංකාවට ස්වභාවික පරිසර වලින් ලංකාවට ආවේනික මාළු වර්ග වලට ගොඩක් එක ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. මොකද කියනකොට මෙයාලා ආක්‍රමණශීලී මාළු විශේෂයක්, ඒ වගේම තමයි මෙයාලා මාංශ භක්ෂක මාළු විශේෂයක්. ඒත් එක්ක මෙයාලා ලොකුවට කියන්නේ ගොඩක් වර්ධනය වෙන මාළු විශේෂයක් නිසා අනිත් මාළුන්ගේ මෙයාලා ආහාරයට ගන්නවා. ඒ වගේම තමයි මේ මාළුන්ගේ තියෙන වාසස්ථානයේ මාළුන්ට අහිමි වෙලා යනවා. අන්න ඒ කරුණු පදනම් කරගෙන ඇලිගේටර් ගා මාළු තහනම් කරලා තියෙනවා මේනකොට ලංකාවේ. ඒත් මේ වෙද්දී අපිට මිලදී ගන්න පුළුවන් මාළු වර්ග කිහිපයකට ඉන්නවා ස්පෝට් ගා සහ ඇල්බයිනෝ ඇලිගේටර් ගා, ඒ වගේම තමයි ගෝල්ඩන් ගා කියන ගා මාළු විශේෂ මේ විදිහට ලංකාවේ මිලදී ගන්න අපිට ඉන්නවා. ඒක නිසා තමයි මේ මාළුන්ගේ විස්තර ටික තමයි මම අද කතා කරන්නේ. ඒක තමයි ප්‍රධාන වශයෙන් ගත්තම ඇලිගේටර් ගා කියන්නේ ඇලිගේටර් ගා සහ ගා පවුලේ මාළු ගත්තාම මෙයාලගේ නිජබිම් විදිහට සලකන්නේ ඇමරිකාව. ඇමරිකාවේ තමයි මේ මාළු මුලින්ම කියන්නේ මෙයාලගේ නිජබිම තියෙන්නේ ඇමරිකාවේ. එතකොට මේ මාළුන්ගේ වර්ධනය ගත්තාම ඇලිගේටර් ගා කෙනෙක් සාමාන්‍යයෙන් අඩි 8ක් 10ක් වගේ දක්වා උපරිම වර්ධනයක් ලක් වෙනවා. ඒ වගේම තමයි මෙයාලගේ ආයු කාලය ගන්නකොට සාමාන්‍යයෙන් ඇලිගේටර් ගා කෙනෙක් අවුරුදු 40 50ක් වගේ ලොකු ආයු කාලයක් මේ මාළුන්ට තියෙනවා. ඒ වගේම තමයි මේ මාළුන්ගේ ආහාර ගන්න කතා කරනකොට මෙයාලා මාංශ භක්ෂක මාළු. ඒක නිසා මෙයාලා ගොඩක්ම කන්නේ ඔය මස් වර්ග සහ මාළු විශේෂ සහ ඒවා තමයි මෙයාලා ආහාරයට ගන්නෙ. එතකොට ඒ වගේම තමයි මෙයාලගේ වර්ග ගැන කතා කරනකොට ඇලිගේටර් ගා, ඊළඟට ස්පෝට් ගා, ඇල්බයිනෝ ඇලිගේටර් ගා, ඊළඟට ගෝල්ඩන් ගා, ඒ වගේම තමයි තවත් වර්ග කිහිපයක් ඉන්නවා. මේ අතරින් ලංකාවේ ගොඩක් බහුලව දැක් ගන්න ලැබෙන්නේ ස්පෝට් ගා, ඇල්බයිනෝ ඇලිගේටර් ගා, ගෝල්ඩන් ගා සහ ඇලිගේටර් ගා. ඒතකොට ඇලිගේටර් ගා මාළු මේදි තහනම් වුණත් අනිත් මාළු වර්ග තුන, ඒ කියන්නේ ස්පෝට් ගා සහ ඇල්බයිනෝ ඇලිගේටර් ගා සහ ගෝල්ඩන් ගා කියන මාළු මේ විදිය ෂොප් කිහිපයක පමණක් විකුණන්න ඉන්නවා. මෙයාලා මිල ගන්නු ටිකක් වැඩි. මොකද කියනවා නම් මෙයාලා ආනයනික සීමා මත ගෙනන මාළු නිසා මෙයාලා මිල ගන්නම් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. නමුත් මේ මාළු වර්ග කිහිපේ මේ විදිහ ලංකාවේ ගඩ මේ ෂොප් වල ගන්න ඉන්නව අනිවාර්යෙන්. ඒ වගේම තමයි ස්පෝට් ගා ගැන කතා කරනකොට මෙයාලගේ වර්ධනය ගත්තම ඇලිගේටර් ගා තරම් මෙයාලා ලොකු වෙන්නේ නැහැ. මෙයාලගේ උපරිම වර්ධනය සාමාන්‍යයෙන් අඩි 3ක් 4ක් වගේ තමයි මෙයාලගේ උපරිම වර්ධනය. ඒකට මෙයාලගේ ආයු කාලය ගත්තාම අවුරුදු 25 30ක් වගේ ස්පෝට් ගා කෙනෙක් ජීවත් වෙනවා. ඊට ගෝල්ඩන් ගා ගත්තම ගෝල්ඩන් ගා සාමාන්‍යයෙන් වර්ධනය වෙන්නේ අඩි 3මාරක් 4ක් වගේ තමයි උපරිම වර්ධනය මෙයාලගේ ලක් වෙන්නේ. ඒත් එක්කම තමයි මෙයාලගේ ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 25ක් වගේ කාලයක් තමයි මෙයාලා ජීවත් වෙන්නේ. ඊළඟට ඇල්බයිනෝ ඇලිගේටර් ගා ගත්තාම මෙයා නම් සාමාන්‍යයෙන් ටිකක් ලොකු වෙනවා. මොකද කියනවා නම් මෙයාලා ජාන විකෘතියන් නිසා ඇති වෙන මාළු විශේෂයක්. ඒ කියන්නේ ඔය ඇලිගේටර් ගා මාළුන්ගේ ජාන විකෘතිය කියන්නේ වර්ණ විපර්යාසයක් නිසා ඇති වෙන මාළු විශේෂයක් මෙයාලා. ඒකට මෙයාලා නම් සාමාන්‍යයෙන් අනිත් කියපු වර්ග දෙකට වඩා ටිකක් ලොකු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙයාලගේ වර්ධනය ගන්නකොට අඩි 5ක් 6ක් වගේ දක්වා මේ ඇල්බයිනෝ ඇලිගේටර් ගා කියන මාළු වර්ධනය වෙනවා. ඒක නිසා මෙයාලවත් තහනම් කරලා නැතත් ගොඩක් ආනයන සීමා දාලා තියෙන්නේ මෙයාලට. ඒකම තමයි මෙයාලගේ ආයු කාලය ගත්තාම මෙයාලා සාමාන්‍යයෙන් අවුරුදු 25 30ක් වගේ කාලයක් ජීවත් වෙනවා. ඊට වඩා ජීවත් වෙන්නත් මෙයාලට පුළුවන්. ඒ කියන්නේ ටැංක් සෙටප් එක සහ වෝටර් කන්ඩිෂන් එක සහ දෙන ආහාර මත තමයි මෙයාලගේ ආයු කාලය තීරණය වෙන්නේ. මොකද කියනවා නම් ඇලිගේටර් ගාට සාපේක්ෂව මේ ඇල්බයිනෝ ඇලිගේටර් ගාගේ ප්‍රතිශතකරණය පොඩ්ඩක් අඩුයි. මොකද කියනවා නම් මෙයාලා ජාන විකෘතියන් නිසා තියෙන මාළු විශේෂයක් නිසා. ඒත් එක්කම මෙයාලගේ ටැංක් සෙටප් එක ගැන කතා කරනකොට මෙයාලා ගොඩක් ලොකු වෙන මොන්ස්ටර් මාළු විශේෂයක්. ඒ වගේ ඒක නිසා මෙයාලට ටැංක් එකකට වඩා ගොඩම සුදුසු වෙන්නේ ලොකු පොන්ඩ් එකක් දෙන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ස්පෝට් ගා කෙනෙකුට අපි අනිවාර්යෙන් දෙනවා නම් පොන්ඩයක් විදිහට දෙන්න ඕනි. අඩි 6ක්වත් දිග පොන්ඩයක් අඩුම තියෙන්න ඕන ස්පෝට් ගා කෙනෙකුට.
එතකොට ඇල්බයිනෝ ගහ සහ ගෝල්ඩන් ගහ කෙනෙක් හදනවා නම් අඩි 10ක්වත් දිග පොණ්ඩයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය ස්පොට් ගහ කෙනෙක්ට වතුර ලීටර 800ක් 1000ක වගේ ටැංකයක් තියෙන්න ඕනේ. ඇල්බයිනෝ ගහ සහ ගෝල්ඩන් ගහ වගේ කෙනෙක්ට වතුර ලීටර 1500ක් 2000කට ආසන්න ලොකු ටැංකයක් ලොකු පොණ්ඩ එකක් දෙන්න ඕනේ අපි අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි මේ වගේ මොස්ටර් ගානට ඈත් වෙන මාළු හදනකොට අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. තමයි හොඳ ලොකු ඒ කියන්නේ හොඳ පවර්ෆුල් ෆිල්ටරින් සිස්ටම් එකක් දෙන්න ඕනේ. මොකද කියනවා නම් මෙයාලා මාංශ භක්ෂක මාළු නිසා ගොඩක් ලොකු වෙන මාළු වර්ග නිසා මෙයාලා ගොඩක් ලොකු ආහාර ප්‍රමාණයක් කනවා. එතකොට ඒ වගේම තමයි මෙයාලගේ ජරා කරන ප්‍රතිශතය ගොඩක් වැඩි ගන්න ආහාර වලට සාපේක්ෂව. ඒක නිසා මෙයාලට ෆිල්ටරින් සිස්ටම් එකක් දුන්නේ නැත්නම් පොකුණ හරි ටැංක් එක හරි ඉක්මනින් සවුත් වෙලා යනවා. එන වතුර වල තියෙන ගුණාත්මක භාවය අඩු වෙලා ටැංක් එක හරි පොකුණ හරි ඉක්මනට මේ කියන්නේ අපිරිසුදු වෙලා යනවා. ඒක නිසා ගොඩක් හොඳ පවර්ෆුල් ෆිල්ටරින් සිස්ටම් එකක් අපි දෙන්න කටයුතු කරන්න ඕනි. ඊළඟට තමයි මෙයාලගේ විශේෂම කාරණාව තමයි මෙයාලගේ ආහාර ගැන කතා කරනකොට අනිවාර්යෙන් මේ මාළුක තුනෙන් කොයික හැදුවත් ගොඩක් ලොකු වියදමක් තරන්නවා අපිට ආහාර වලට. මොකද කියනවනම් සාමාන්‍යයෙන් මෙයාලා පොඩි කාලේ මෙයාලට අපි දවසට දෙපාරක්වත් ආහාර දෙන්න ඕනි. එතකොට මෙයාලට දෙනකොට මෙයාලට පැලට් වර්ග මොකුත් දෙන්න බෑ. මොකද කියනවනම් පැලට් වර්ග මෙයාලට සුදුසු නෑ. නෝමල් පැලට් එකක් අපිට දෙන්න පුළුවන්. ඒක දිනපතා දෙන්න එක කොහෙම සුදුසු වෙන්නේ නෑ. ඒක නිසා අනිවාර්යෙන් මෙයාලට දෙන්න ඕනි. ඔය පොඩි මාළු වර්ග අරගෙන සුද්ධ කරලා පොඩියට කපලා පොඩි කාලේ දෙන්න පුළුවන්. ඒ වගේම තමයි කුකුල් මස් වගේ මස් වර්ගත් අරගෙන මෙයාලට හොඳට කපලා පොඩියට කපලා සුද්ධ කරලා පොඩි කාලේ දෙන්න පුළුවන් දවසට දෙසරයක් වගේ. ඊළඟට මෙයාලා සාමාන්‍යයෙන් ඔය අඩි 1මාරකට වැඩි ප්‍රමාණයක් වර්ධිනුවාට පස්සේ අපිට පුළුවන් සතියකට දෙපාරක් වගේ මෙයාලට කෑම දෙන්න. එක මෙයාලට ගොඩක් හොඳට ප්‍රමාණවත්. සතියකට දෙපාර තුන් පාරක් වගේ දුන්නම් හොඳට මැති මෙයාලට. එතකොට අපි අනිවාර්යෙන් සාමාන්‍යයෙන් හොඳට වර්ග යන්නේ. අඩි 1මාරකට වැඩි මාළුවෙට්ට අඩුම වශයෙන් කෑම එක වේලකට කියන්නේ සතියකට තුන් පාරක් දෙන්නේ. එතකොට එක දවසකට අපි සාමාන්‍යයෙන් ඔය පොඩි මාළු කියන්නේ ඔය සාලයෝ පොඩි කොරලි තිලාපි වගේ මාළු රගන්න අපිට සුද්ධ කරලා කපලා දෙන්න පුළුවන්. එතකොට එක වේලකට සාමාන්‍යයෙන් ග්‍රෑම් 200 250ක් වගේ ප්‍රමාණයක් මෙයාලා ආහාරයට ගන්නවා. ඒක නිසා සාපේක්ෂව ගොඩක් ලොකු වීදමක් දරනවා කෑම වලට මේ වගේ මාළු හදනවා නම්. ඒ වගේ තමයි මේ මාළු කියන්නේ උපරිම වර්ධනයක් දක්වාට පස්සේ කියන්නේ අඩි 3 සීමාව පැන්නට පස්සේ සාමාන්‍යයෙන් මෙයාලට එක වේලකට ආහාර විදියට ග්‍රෑම් 350ක් 400ක් ඒක කියන්නේ වර්ධනයේ අනුව තමයි සාමාන්‍යයෙන් ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් මෙයාලට අපි ආහාර දෙන්න ඕනි. ඒ කියන්නේ ලොකු වුණාට පස්සේ ඒක නිසා මේ වගේ මාළු අරගෙන හදනවා නම් ගොඩක් ලොකු නඩත්තු විතරක් යනවා. ඒ කියන්නේ ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි. මොකද කියනවා නම් පොඩි ටැංක් එකක මෙයාලා පොඩි කාලේ හැදුවට අනිවාර්යෙන් ලොකුෙන්කොට ලොකු පොණ්ඩයක් දෙන්නත් ඕනි. ඒකම තමයි හොඳ ගුණාත්මක බවින් යුත් ආහාර දෙන්නත් වෙන කෙනෙක් ගොඩක් ලොකු නඩත්තු වියදමක් යනවා. ඒක නිසා මේ වගේ මාළු හදනවා නම් ගොඩක් ඔයා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඊළඟට මෙයාලත් එක්ක හදන්න පුළුවන් අනිත් මාළු වර්ග ගන්නකොට ගාපවලේ මාළු වර්ගත් එක්ක අපිට ගාපවලේ මාළු වර්ග ඔක්කොම එකට හදන්න පුළුවන්. ඒකේ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද කියනවා නම් මෙයාලා තමන්ගේ වර්ගයත් එක්ක එහෙම කොටා ගන්න ප්‍රතිශතය ගොඩක් අඩු නිසා මෙයාලගේ වර්ගයේ රංචුවක් අපිට හදන්න පුළුවන්. නමුත් මෙයාලගේ වර්ගයේ රංචුවක් හදන එක ගොඩක්ම කියන්නේ ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද කියනවා නම් සාමාන්‍යයෙන් මෙයාලා ගොඩක් ලොකු වෙන මාළු වර්ගයන් නිසා මෙයාලගේ රංචුවක් හදනකොට ලොකු පොණ්ඩයක් තියෙනවා. කියන්නේ සාමාන්‍ය වතු ලීටර 5000කට ආසන්න ලොකු පොණ්ඩයක්වත් තියෙන්න ඕනේ. මෙයාලා දෙතුන් දෙනෙක් අපි හදනවා නම් ඊට අමතරව මෙයාලත් එක්ක අපිට හදන්න පුළුවන් පාකු මාළු, පිරාණ මාළු, ජයන්ට් ගුරාම් වගේ සාමාන්‍ය ටිකක් ලොකු වෙන මාළු වර්ග මෙයාලත් එක්ක අපිට හදන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඒ විස්තර කියන්නේ පොඩි මාළුත් එක්ක නම් මේ මාළු කියන්නේ ඇලිගේටර් ගාසා ගාපවලි මාළු කොහොමවත් හදන්න බෑ. පොඩි මාළුන්ගේ මෙයාලා ආහාරයට ගන්න ගොඩක් පෙළඹෙන එකම තමයි ලොකු මාළු හැදුවත් ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මෙයාලගේ කෑම වේලාවට අනුව දෙන්න. මොකද කියනවා නම් එහෙම මෙයාලගේ කෑම ටයිම් එක පරක් කරලා දවස් දෙකක් මෙයාලට කෑම දෙන්න බැරි වුණොත් මෙයාලා ටැංක් එකේ ඉන්න අනිත් මාළුන්ට ඇටැක් කරලා එයාලව මරලා කන්න බලනවා. ඒක නිසා අනිවාර්යෙන් කෑම දෙනකොට ඔයාලා අනිවාර්යෙන්ම දින තියාගෙන ඒ දිනේට අනිවාර්යෙන් මේ වේලාවට කෑම ටික දෙන්න කටයුතු කරන්න ඕනි. එහෙම නැත්නම් ඒක ඔයාලගේ මාළු ටැංකියේ ඉන්න අනිත් මාළුන්ට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. මේ විස්තර ටික තමයි මේ මාළු ගැන කියන්න තියෙන ප්‍රධානම වශයෙන් කියන්න තියෙන කාරණාව තමයි මේ මාළු හදන්න අනිවාර්යෙන් ඔයාලට ගොඩක් ලොකු වියදමක් දරන්න වෙනවා. ඒක නිසා මේ වගේ මාළු කරන හදනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ගන්න කලින් ඔයාලට මේ වියදම දරන්න පුළුවන් සහ මේ මාළුන්ට අවශ්‍ය කරන ආහාර ඒ වගේම තමයි අවශ්‍ය කරන ටැංක් සෙටප් එකක් ඔයාලට දෙන්න පුළුවන් නම් විතරක් මේ මාළු අරගෙන හදන්න. මොකද කියනවා නම් මේ මාළු ලොකු වෙලා ඔයාලට දෙන්න තැනක් නැහැ. මොකද කිව්වොත් මේ වගේ ලොකු කියන්නේ ලොකුවට වර්ධනය වෙච්ච මාළුවෙක් ගන්න ගොඩක් කට්ටිය අඩුයි. මොකද කියනවා ඔයාලට විකුණ ගන්න ගොඩක් සාමාන්‍යයෙන් අමාරුයි. මේ වගේ මාළුවෙක් හදලා උපරිම වර්ධනයකට ලක් වෙච්ච මාළුවෙක් විකුණ ගන්න එක ගොඩක් අමාරු වැඩක්. ඒ වගේම තමයි මෙයාලා ඔය ස්වභාවික පාරිසර වලට උදාහරණයක් කොහෙම සුදුසු වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලා මේ වගේ මාළුවෙක් ගන්නකොට පොඩ්ඩක් ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්න. ආපහු විකුණන්න බලාගෙන මේ වගේ මාළුවෙක් හදන්න කවදාවත් ගන්න එපා. ඔයාලට මේ මාළුන්ගේ ජීවිත කාලය තියෙනකන් මේ මාළු හදන්න පුළුවන් නම් පමණක් අරගෙන හදන්න කියලා කියනවා. එහෙනම් මේ විතර ටික තමයි මේ මාළු ගැන කතා කරන්න තියෙන්නේ.
මට මග හැරිච්ච මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, එකතු වගේ යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.